හරි අරක දිහා බලලා මේ දිහා බැලුවහම කාබන් ගාන 4 8 වෙලා තියෙනවා නම් පේනවා. NH2 එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කාබන් ගාන වැඩි වුණ ගමන් මට ඉතින් ග්‍රීනාඩ්ගේ සිද්ධිය මතක් වෙනවා. මේක ග්‍රීනාඩ් වලින් තමයි මම කරන්න යන්නේ. එතකොට ඒත් ග්‍රීනාඩ් වලින් ගියාම ඔතෙන්ද NH2 එකක් නෙවෙයිනේ සාමාන්‍යයෙන් ග්‍රීනාඩ් එකතු වීමදී OH එකක් නෙන්නේ. මං හිතනවා එහෙනම් ඕකේ ඔయిత කලින් OH එකක් තමයි තියෙන්න ඇත්තේ කියලා. පස්සේ මැදකදී මොකක් හරි කරලා ඕක NH2 එකට හරව ගත්තා වෙන්න ඇති කියලා මට සාධාරණ සැකයක් එනවා. මං මේ සැකේ මත වැඩේ පටන් ගන්නවා. මං හිතන එක හරි ගියේ නැත්නම් අපි අලුත් ක්‍රමයකට කල්පනා කරමු. හරි ගියොත් හරි. මෙතනින් ඉතුරු ටික පුළුවන් නේ සම්පූර්ණ කරගන්න නේ. ඒක කොහොමද කරන්නේ එතනින් එහාට? තමයි OH එකක් එකපාර NH2 කරන්න විදිහක් නැහැ. සමහරව ඒ වගේ ප්‍රතික්‍රියා හැම අලුතින් මවලා ලියලා ඇති එහෙම ප්‍රතික්‍රියාවක් නැහැ. OH එක මුලින්ම අපිට Cl එකට හරි Br එකට හරි මාරු කරගෙන ඉන්න වෙනවා. එතකොට CH3 CH2 C CH3 උඩ OH එක Cl එකක් වෙනවා. ඊට පහලින් CH CH2 CH3 මෙහෙන් CH3. එහෙම Cl එකක් ගත්තට පස්සේ ඔකට NH3 දාලා අපිට ওই Cl එක NH2 එකක් බවට පත් කරගන්න පුළුවන්. ඕක තමයි එතන වෙන්නේ. හරිනේ ඒ ටික හරි දැන් අපිට ඒ ටික දිහා බලලා මෙයාව හදන්න තමයි තියෙන්නේ. අර ටික දිහා බලලා මේ කෙනාව හදන්න ඕන. කොහොමද මේ කෙනාව හදන්නේ අරගොල්ලෝ දිහා බලලා. දැන් අරගොල්ලෝ කියන්නේ මෙයා දිහා බලලා අරුන් දිහා නෙමෙයි මේ මෙහා දිහා බලලා මෙයාව හදන්නයි තියෙන්නේ. දැන් මේක ග්‍රීනාඩ් පැටර්න් එක ගන්නවනේ කාබන් කෑලි දෙකක් එකතු වෙලා OH එකකුත් තියෙනවා පෙනුම තියෙනවා. හරි අපි එහෙනම් මේක කොටස් දෙකකට බෙදා ගන්න ඕන මීට කලින් කවුද ඉන්න ඇත්තේ කියලා හිතලා. ඒකට මම කියන්නේ OH එක තියෙන කාබන්ට කොහෙන් හරි කමක් නැහැ සමාන කාබන් ගාණක් වගේ ඉන්න දෙකට බෙදන්නයි කියන්නේ. ඒතර OH එක තියෙන කාබන්ට මෙන්න මෙතනින් බෙදුවොත් තමයි සාමාන්‍යයෙන් සමාන කාබන් ගාණක් එන්නේ. හරි ඒ විදිහට මම ඒක දෙකකට කඩන්න ඕන තැන හිතා ගන්නවා. ඊට පස්සේ OH එක තියෙන කෙනා ඔయిత කලින් ඩබල් බොන්ඩ් O එකක් වෙන්න ඇති කියලා හිතනවා. එහෙමනේ වෙන්නේ. අනිත් එක්කන ඒ තැනට ගැලපෙන විදිහේ ග්‍රීනාඩ් කෙනෙක්. ඒ කියන්නේ මෙතන MgBr එකක් තියෙන කෙනෙක්. ඒක MgBr හරි MgCl හරි ඕන එකක්. එහෙම කෙනෙක් වෙන්න ඇති කියලා හිතනවා. ඒතර මේ දෙන්න එකතු කරලා අපිට මෙයාව හදා ගන්න පුළුවන්. හරිද? මේ දෙන්න එකතු කරලා ජල විච්ඡේදනය කරන්න. මෙයා හදා ගන්න පුළුවන්. ඒතර ඩබල් බොන්ඩ් O එක OH එකක් වෙනවා. මේක පල්ලෙන් සෙට්ලා මෙයා හැදෙනවා. ඒ ටික හරි. දැන් අපිට තියෙන්නේ මුලින් ඉඳන් පටන් අරගෙන මේගොල්ලන්ට ඉන්න. කාබොක්සිලික් අම්ලයක් දැක්කහම ළමයි අපි කරන්න දැනට දන්න එකම ප්‍රතික්‍රියාව මෙච්චරයි. මේක ඉගෙන ගත්තේ මධ්‍යසාරවල රෙඩොක්ස් සටහනේ. දකින්න ඇතිනේ මේක තියෙනවා. එන කාබොක්සිලික් අම්ලයක් දුටු තැන මේක කරන්න. හරිද? එන කාබොක්සිලික් අම්ල සම්බන්ධව තව ප්‍රතික්‍රියා දෙකයි මුළු සිලබස් එකටම ඉස්සරහට ඉගෙන ගන්න හම්බෙන්නේ. අපිට පරිවර්තනවල 99%ක්ම අවස්ථාවල කාබොක්සිලික් අම්ලයකට ඊළඟට කරන්න වෙන්නේ මේක. ඉතින් කාබොක්සිලික් අම්ලයක් කොහේ හරි දැක්කොත් ඊගාවට කරන්න ඕන දෙයක් හිතා ගන්න බැරි වුණොත් බය නැතුව මේක කරන්න. කාබොක්සිලික් අම්ලයක් දුටු තැන මොකද කරන්න ඕනේ? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දාන්නයි තියෙන්නේ. හරි. එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ? එහෙම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්ම මොකද වෙන්නේ? අර තියෙන COOH එක තියෙන්නේ. ඒක මොකක් බවට පත් වෙනවද? CH2OH එකක් බවට පත් වෙනවා. ඒක එහෙම්මම හිතලා පුරුදු කරගන්න ඔළුව COOH එක CH2OH එකක් වෙන එකයි වෙන්නේ. එහෙම්මම හිතලා පුරුදු කරගන්න. හරි ඊට පස්සේ මේ මොකක්ද වෙලා තියෙන්නේ? උඩ CH3 එකක් මගේ ඇරලා මේක මගේ අතින් මෙතන CH3 එක මිස් වෙලා තිබ්බා. දැන් හරි අරක මම කලින් ලියද්දි අතෙන් එන්න ඕන CH3 එක ලියන්න නැතුව H එකක් දාලා දැන් හරි. දැන් මම මේගොල්ලන්ව හදන්න එපේ. මෙයා නම් කීටෝනයක්. මේ කීටෝනයක්. යා. ඒතර කීටෝනයක් හදාගන්නේ කොහොමද? මොකක් කරලාද කීටෝනයක් අපි හදන්නේ? මෙයාට කලින් මෙතන දැන් අපි මම කර මධ්‍යසාරවල රෙඩොක්ස් chart වල තිබ්බේ. අර දෙවනි එක ද්විතීයික මධ්‍යසාර රෙඩොක්ස් chart එක. මතක ඇති ඔන්න ඔය ඩබල් බොන්ඩ් O එක තියෙන තැන ඔయిత කලින් OH එකක් තියාගෙන ඕක ඔක්සිකරණය කරා නම් ද්විතීයික මධ්‍යසාර රෙඩොක්ස් chart එක බලන්න ඒ වගේ කෙනෙක් ඔක්සිකරණය කරාම මේ වගේ කීටෝනයක් එනවා. එතකොට මේක මෙහෙම ඔක්සිකරණය කරා නම් අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් ආම්ලික KMnO4 පුළුවන්. එයා නැත්තම් PCCත් පුළුවන්. දෙකෙන් ඕන එකක් අවුලක් නැහැ. මම ආම්ලික KMnO4 දානවා. කවුරු ළමෙක් මෙතන ආම්ලික KMnO4 නැතුව PCC දාලා තිබ්බත් එයත් හරි. හරි දැන් එතකොට මට මෙයාව හදාගන්නයි අරයාව හදාගන්නයි ඉන්නේ තියෙන්නේ. දැන් මෙයාව හදන්න මට තේරෙනවා එයාට කලින් ඉන්න ඕන ඔතන BR එකක්. මොකද ග්‍රීනාඩ් එන්නේ එතන BR තිබ්බොත් නේ. ඔතන BR එකක් ඕන ඊට කලින්. හරි මම එහෙම පුළුවන් තරම් රිවර්ස් එකට හිතලා මුලින් ඉඳන් ඒ ටික සම්පූර්ණ කරනවා.
මැද්දට OH එකක් ගන්න ඕන, මැද්දට BR එකක් ගන්න ඕන. මම මෙහෙම කරනවා. මෙයාට දානවා සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරනවා. එතකොට OH එක අයින් වෙලා යහා ගෙදරින් H එකක් එක්ක පැනලා ගිහිල්ලා මෙහෙම ඩබල් බොන්ඩ් එකක් හැදෙනවනේ. CH2. ඊට පස්සේ මේකට දානවා තනුක සල්ෆියුරික්. තනුක H2SO4. එතකොට මැද්දට වෙන්න OH එකක් එනවා. මේකට අපි නිකම්ම HBr දැම්මොත් මේකෙනත් එනවා. එතනදී අංශක 180 පැත්ත මාරු කරලා හිතන්න ඕනේ. ඒ කියන්නේ මෙයත් සමානයි මෙයාට කියන එක හිතන්න වෙනවා. නැත්තම් HBr දැම්මම ඊළඟට පැටලෙයි. මේ දෙන්න සමානයි කියලා පිළිගන්නවනේ. මේකම එක්කන අංශක 180 පැත්ත මාරු කරලා නේද තියෙන්නේ. ත්‍රේ දෙන්න සමානයිනේ. එහෙනම් මෙයාට HBr දැම්මහම අපිට නිකම් බැලුවම හිතන්නේ මෙයා කියලා. එයා කිව්වත් අරයා කිව්වත් දෙන්නම එකයි. මේක මැග්නීසියම් එක්ක වියලි ඊතර දාන්නයි තියෙන්නේ. වියලි ඊතර. අනේ හරිද ඒක 38 අඩුපාඩුවක් තිබ්බනම් හදාගන්නකො 38 වෙනි පරිවර්තනයේ ෆිසිකල් ළමයි තනියෙන් කරගත්ත ඇත උස්සන් 38 Tamanට තනියෙන් කරගන්න පුළුවන් වෙච්ච කලින්ට වඩා අඩුයි ටිකක් නේ කලින්ට වඩා පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා මම හිතන්නේ NH2 කේස් එකත් එක්ක වෙන්නද කවන්න නැහැ අවුලක් නැහැ මේකෙන් හදාගන්න ඒක 39කුත් දෙන්නම් 39 පොඩි එකක් දෙන්න මොකක්ද දෙන්නේ 39ට 39 පොඩ්ඩක් වෙනසක් කරමු බලන්න මෙහෙම එකක් 39 පටන් ගන්න තියෙන්නේ මෙහෙම කෙනෙක්ගෙන් හරිද මෙහෙම ඉවර වෙන්නේ නිකම් බෙන්සීන් කෙනෙක් එහෙන පොඩි සීන් එකක් මොකද බෙන්සීන්ට BR එකක් බැඳනම ඌව හොලවන්නවත් බෑ කියලා මං කිව්වනේ ගිය සතියේ හොලවන්න බෑ කියවට ඔය වෙලා තින්නේ හරිද BR එකක් තියෙනවා පළවෙනි එක ගාව ඊළඟ එක ගාව නැහැ ඒක කොහොමද කරන්න කියලායි දැන් අහන්නේ ඔය පල්ලෙහා තියෙන්නේ කලින් පරිවර්තනය ඒ කියන්නේ දැන් අමාරුන්ට දැන් ඒව පැටලෙනවත් දන්නේ නැහැ මේක මොකටද මේ පපුවත් එක්ක දෙනවා ඒක දැක්කම අර චූටි මෙච්චර ලොකු එකක් දැම්ම ඒ තියෙන්නේ මේ කලින් පරිවර්තනය කරපු එක මේකට අදාළතාවයක් නැහැ දැන් අපි අර අලුත් ක්‍රමයකටනේ පරිවර්තන කරන්න ඉස්සර වගේ අපි උඩින් යටින් හැම පැත්තෙම පරිවර්තන ලියන්නේ නැහැ දැන් අපි පරිවර්තන උඩ ඉඳන් එක පැත්තකට විතරයි කරන්නේ. ශනිකව කරන්න ගන්න. පොඩි එකක් ඒක ඒත් කල්පනා කරන්න තියෙ ටිකක් අර අමුතු හින්දා එකපාරම හිතෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඩබල් බොන්ඩ් එකකට එක BR එකක් විතරක් ගන්න ප්‍රතික්‍රියාවක් සිලබස් එකේ තියනවද අහනවා නෑ ඇත්තටම. ඒ කියන්නේ ළමෙක් අහලා තියෙනවා අර වයනයිල් හේලයිඩ් එකක් හදාගන්න පුළුවන් මොකක් හරි ප්‍රතික්‍රියාවක් සිලබස් එකේ තියනවද කියලා. එහෙම එකක් නෑ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ එනව ඇත්තේ දැන් එතකොට අපි වයනයිල් හේලයිඩ් ගැන කතා කරනවා. කතා කරාට එහෙම වයනයිල් හේලයිඩ් හදාගන්න මොකුත් ප්‍රතික්‍රියාවක් තාම දැක්කේ නැති නිසා වෙන්න ඇතිනේ. ඒක හරි ඇත්තටම මෙහෙම වයනයිල් හේලයිඩ් එකක් හදාගන්න ප්‍රතික්‍රියාවක් නැහැ. කාබන් කාබන් ඩබල් බොන්ඩ් එක ඉතුරු කරගෙන තව BR එකක් එහෙම සෙට් කරගන්න එහෙම ක්‍රමවේදයක් සිලබස් එකේ අපිට නැහැ. එතකොට ඒක ඇත්තටම ඉගෙන ගත්තට ලොකු පරිවර්තන වලට වැඩක් වෙන්නේ නැහැ. ඒක හරි. බෙන්සීන්ගේ BRව ගැලෙව්වේ කොහොමද? කයි ප්‍රශ්නේ.
හරි මේක පොඩි කතාවක්. හැබැයි සමහරක් විට ඒක ක්ලික් වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒක මතක් වෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. මතක ඇති නේද මං කිව්වා මේ වගේ BR එකක් මොකුත්ම ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ වගේ නේ අපි ගිය සතියේ කතා කරේ. මධ්‍යසාරීය KOH දැම්මට ඕක අයින් වෙන්නේ නැහැ. ජලීය KOH දැම්මට ඕක OH එකට මාරු වෙන්නේ නැහැ. මොනවත් මේ ජලීය මධ්‍යසාරීය KCN දාලා ඔවා CN කරගන්න බෑ. කිසිම අපි ගිය සති ඉගෙන ගත්ත ප්‍රතික්‍රියාවකට අහුම්කම් දුන්නේ නැහැ. ඇරිල් හේලයිඩ් නැත්තම් බ්‍රෝමෝ බෙන්සීන් කියලාත් කියනවා. මෙයාට බ්‍රෝමීන් බෙන්සීන් නෙමෙයි බ්‍රෝමෝ බෙන්සීන් මොකකටවත් අහුම්කම් දෙන්නේ නැහැ. හැබැයි මෙයා කියන දේ අහන එකම තැන ප්‍රතික්‍රියාවක් කරන්න කිව්වම අහන එකම තැන තමයි මැග්නීසියම් එක්ක වියලි ඊතර යෙදීම. එතකොට නම් මෙයා ප්‍රතික්‍රියා වෙලා මෙන්න මෙහෙම MgBr එකක් හදනවා. දැන් ළමයි එතකොට අපි Br එකක් දැක්කහම යාට කරන්න පුළුවන් එකම දේ ඔච්චරයි. හරි. ඉතින් එයාම කොහොමද අරපත්තට ගන්නෙ? මේකට ඕනෑම ආම්ලික දෙයක් දාන්න ජලය වුණත් කමක් නැහැ. ඒ කොහොමද එතකොට ඔහොම වෙන්නේ? ඇයි ළමයි අර මතක නැද්ද අපි මුලින්දම්ම විස්තර කර කර හිටියේ ග්‍රීනාන්ට තියෙන අමුතු නිකන් අසහනකාරී තත්වයක් ගැන. ඒ කියන්නේ එයා ඉන්නේ කොහෙන් හරි මේ MgBr එක ගලවලා H එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් අරන් සෙට් කරගන්නවනේ. ඒතර මෙතන වෙන්නේ ඒ වගේ H එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ශනික මෙයා තමන්ගේ MgBr එක අයින් කරගන්න. අයින් කරගෙන ජලයෙන්ුත් H ගලවන්න තරම් ග්‍රීනාන්ට එහෙම අමුතු අමාරුවක් තිබ්බනේ. ඒ ජලයෙන් H එක ගලවලා තමන්ට සෙට් කරගන්න. ඉතින් එතකොට තමයි බෙන්සීන් නැදෙන්නේ. කොහොමත් බෙන්සීන්ගේ මේ හැමතැනකම H ඉන්නවනේ ළමයි. මේ හැමතැනකම බෙන්සීන්ගේ H ඉන්නවනේ. ඒතර බෙන්සීන් නැදෙන්නේ හැමතැනම H ලා සෙට් වෙනවා තමයි. ඒක අපි පෙන්වන්න නැති වුණාට බෙන්සීන්ගේ මේ හැම මුල්ලකම H ලා ඉන්නවා. ඒතර මෙතන ඇත්තටම MgBrට ජලය දැම්මම MgBr අයින් වෙලා බෙන්සීන්ට උරුම H එක ඉතින් ඇවිල්ලා සෙට් වෙනවා. ඒතර නෝමල් බෙන්සීන් කියන එක නයිනවා. ඕක තමයි උතන පරිවර්තනය කරන්න තියෙන්නේ. පියවර දෙකයි ඒ පරිවර්තනේ. සමහරක් වෙලාවට මෙහෙම අනතනවා. සමහරක් වෙලාවට ඒගොල්ලෝ මෙහෙම අහනවා. හරිද? මේ අනිත් කට්ටිය ඔහම නෝමල් විදිහට තියලා මෙයාගේ H එක විශේෂයෙන් පෙන්ලා දුන්නොත් නම් ගොඩක් ලේසි. මේ වගේ දුන්නොත් මොකද කරන්නේ උකට? ජලය වෙනුවට මොකක්ද දාන්න ඕනද එහෙනම්? D2O වගේ දානවා. මේකට ජලය වෙනුවට ජලයෙන් H එක ඉන්නේ. H එක අපි බෙන්සීන්ගේ පෙන්වන්නේ නැහැනේ. ඔය හැම බෙන්සීන්ගේ හැම මුල්ලකම ඇත්තටම H තියෙනවා. අපි පෙන්වන්නේ නැති එකනේ ප්‍රශ්නේ. අර D වගේ එකක් අහම පොඩ්ඩක් පෙන්නනවා යාව. යාව පොඩ්ඩක් විශේෂයෙන් පෙන්නනවා. ඒතර මෙයාට H2O වෙනුවට D2O වගේ දැම්මම ඔතන D එකක් ගන්න එහෙම පුළුවන්. මෙතෙන් අවශ්‍යතාවයක් නැහැ ඒක. එහෙම කරගන්න පුළුවන්. හරි.